ඔන්න ප්‍රභාත් ජීවිතේ පළවෙනි පාරට ආවා මඩ කලපුවට. ඊයෙන් කොළඹ ඉඳලා පැය 6ක විතර ගමනකින් පස්සේ මඩ කලපුවට ආවා. නැගෙනහිර පළාතේට ආපු දෙවෙනි අවස්ථාව. ඊට කලින් මං කන්තලේට ගිහිල්ලා තියෙනවා. සිංහල බෞද්ධරයක් ජීවත් නොවන ප්‍රදේශයකට ආපු පළවෙනි පාර. මඩකලපුවේ සංකේතයක් බඳු කල්ලඩි පාලම තමා මේ දිස් වෙන්නේ. ලංකාවේ කාලයක් තිකම පාලම වශයෙන් පැවතියා. නමුත් එය දැන් වර්තමාන වෙද්දී වෙනත් පාලමකට ඒ වර්තාවයි තියෙනවා. මඩකලපුව තමා මේ පේන්නේ ඇත්තටම. කරදිය සහ මිරිදිය මිශ්‍ර ස්වභාවයක් තමා මඩකලපුවේ තුල දිස් වෙන්නේ. කලපුව ආශ්‍රිත වෙනම දීවර සංස්කෘතියක් තියෙනවා. මම උදේ රාජකාරී කටයුත්තකට ආවේ. ඒ හින්දා ප්‍රදේශ සංචාරය කරන්න නම් බැරි වුණා. මඩකලපුව ආශ්‍රිතව නාගරික ස්වභාවයක් තමයි දිස් වෙන්නේ. ඊයේ රෑ ආපු හින්දා වටපිටාව බලන්නත් බැරි වුණා. මඩකලපුව යම් කාලයක LTT විසින් පාලනය කරා. ඒ පාලන පෙරලා දාමලා රජයේ හමුදාවන් නැවත පාලන බලය අරගෙන දැන් දශක දෙකකට කිට්ටු කාලයක් ගත වෙනවා. මේ ප්‍රදේශ අපි සාමාන්‍යයෙන් සංචාරය කරන්න අපිට හැකි වුණේ අපේ වීරෝදාර රණවිරුවන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කරපු ඒ කැපකිරීම නිසා කියලා අපි හැම වෙලෙම මතක තබා ගන්න ඕනේ.